ජාතික ගීය ලිව්ව මිනිහා සියදිවි නසාගෙන මැරිච්ච Google ගහලා බලන්න එකම රට කොහෙද කියලා. ජාතික ගීය පටන් ගන්නෙ කොහොමද? ශ්‍රී ලංකා මාතා. අප දැන් අද මේ වැඩසටහන පටන් ගන්න නියමිතව තිබුණේ හොඳ වෙලාවට රංජිත් ඒක තෝරගත්තේ නැහැ. ශ්‍රී ලංකා මාතා කිව්වනම් මේ ඔක්කොම පස්සවල් ඔක්කොම නැගිටිනවා. නැගිටලා පැත්තක අමාරුවක් හැදෙනකන් හිටගෙන ඉන්නවා. ආමි එකේ ලොක්කාවත් ජනාධිපතියාවත් ඔක්කොම නැගිටිනවා. මේ ගීතය රචනා කළේ ආනන්ද සමරකෝන් මහත්තයා. මම මේ හොරණ විද්‍යාරත්නේ මේ හාමුදුරුවෝ උගන්වන්නේ මම මේ විද්‍යාරත්නේ ඉගෙන ගත්තේ. ඒ විද්‍යාරත්නේ ඉගෙන ගනිද්දී එක්තරා උදෑසනක අපිට සිංහල සාහිත්‍යයට ආවේ වේල්ස් පෙරේරා ගුරුතුමා. එතුමා ඇවිල්ලා පන්තියට ආවම අපි නැගිට්ටා වාඩි වෙන්න කිව්වා. කිව්වම එතුමා කිව්වා ළමයි අද සිංහල පන්තිය නැහැ. අද උදේ ප්‍රවෘත්ති වලට කිව්වා ජාතික ගීය රචනා කරපු ආනන්ද සමරකෝන් මහත්තයා සියදිවි නසාගෙන මැරුණා කියලා. කියලා එතුමා පන්තිය පැවැත්වුවේ නැහැ. ඔගොල්ලෝ වැඩක් කරගන්න කිව්වා. එතුමා ගියා. ළඟදී දැන් මාස දෙකකට විතර කලින් ආනන්ද සමරකෝන් මහත්තයාගේ පුතා මට ටෙලිෆෝන් එකෙන් කතා කළා. කතා කරලා කිව්වා තාත්තා ගැන ගුණ සමර උත්සවයක් තියෙනවා. අංකල්ව තෝරගෙන තියෙනවා තාත්තා ගැන කතා කරන්න කියලා. මම කිව්වා මං ගෞරවයෙන් ආරාධනාව පිළිගන්න අතර ඒ මාතෘකාව ගැන අවබෝධයක් නැති නිසා එතුමාව මම දැකලවත් නැහැ. නමුත් එතුමාගේ ගීත අහලා තියෙනවා. සැඩසුලන් චිත්‍රපටයේ ලතා මංගেশකර් ගායනා කරපු ගීත අහලා තියෙනවා. සිංහලෙන් ලියපු එතුමාට මගේ ගරුත්වය තියෙනවා. ඉතින් මේ නිසා මේ කාර්යයට මට හිතෙනවා ගැලපෙයි සුනිල් ආරියරත්න හරි එහෙම නැත්නම් තිලකරත්න කුරුවිට බණ්ඩාර. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ගෙන්නලා මේ කතාව පවත්වන්න. මොකද තාත්තා ගැන හරවත් දේශනාවකට මම හිතන්නේ සුනිල් ගැලපෙයි කියලා මම කිව්වා. තාත්තා මැරිච්ච විදිය දන්නේ නැද්ද කියලා ඇහුවා. මං කිව්වා මම ඒක දන්නේ නැහැ පුතා. ඒ හින්දා මට ඒක මොකද්ද කියලා කියන්න කියලා. ආනන්ද සමරකෝන් මහත්තයාට ගුවන්විදුලි සංස්ථාවෙන් කෝල් එකක් දීලා කියනවා ජාතික ගීය මේ රටේ පාලකයින්ට අපලයි. ඒ හින්දා පාලකයෝ ආරක්ෂා වෙන්න නම් මේකේ ඝන හරියට පිහිටවලා මේක ගායනා කරවන්න ඕන නැත්නම් පාලකයින්ට අපලයි. එතකොට එතුමා අහනවා කවුද කිව්වේ? කිව්වේ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ උපදේශකවරු. මැතිණියව දානවා කොක්කට. දාලා මැතිණිය කියනවා මේක වහාම වෙනස් කරන්න. මේ උපදේශකයාට ආනන්ද සමරකෝන් මහත්තයා කිව්වා මේක කිසිම ඝන වැරදීමක් නැහැ. මම ඉන්දියාවේ ඉගෙන ගත්තේ ඝන ශාස්ත්‍රය. මට පිහිටෙව්වේ මං ඉන්දියාවේ ඉගෙන ගත්ත හින්දා ලංකාවේ එකෙක් දන්නේ නැහැ ඝන ශාස්ත්‍රය. අපේ දැනුම චෙක් කරන්නද මේක කරන්න හදන්නේ කියලා ආනන්ද සමරකෝන් මහත්තයා ගුවන්විදුලියේ ඉඳගෙන ගුගුල්ලා මේ පණිවිඩය දෙනවා. එතකොට අර උපදේශකවරු සිරිමා බණ්ඩාරනායක මැතිණියට කියනවා එයා ඒක වෙනස් කරන්නේ නැහැ කිව්වා. මැතිණිය ගන්නවා. අරගෙන ආනන්ද සමරකෝන් මහත්මයා මේක අපලයි පාලකයින්ට ඒ අපලේ තාම තියෙනවා ජනතාවට. ඉතින් අපලයි පාලකයින්ට ඒ නිසා මේක වෙනස් කරන්න. එතකොට මැතිණියට කියනවා ආනන්ද සමරකෝන් මහත්තයා ඔය කතාව. උපදේශකවරුයි අනිත් උනුයි ඔක්කොම එකට එකතු වෙලා මේක වෙනස් කළා. නමෝ මාතා වෙනස් කළා. ආනන්ද සමරකෝන් මහත්තයාට ඇවිල්ලා කියනවා අහන්න කියලා ගුවන්විදුලියට. එතුමා ගිහිල්ලා ඇහුවා. අහලා ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා උදේට නැගිටින වෙලාවට තාත්තා නැගිටින්නේ නැති හින්දා දරුවෝ බැලුවා තාත්තා නැගිටින්නේ නැහැ. මොකද අද කියලා දොරට ගැහුවා. දොර ඇරියේ නැහැ. දොර කඩලා බැලුවා ඇතුලේ ඇඳේ මැරිලා ඉන්නවා. සේරම රාත්‍රියට ගන්න තිබුණු පෙති අහුරු පිටින් බීලා වතුර බීලා එතුමා සියදිවි නසා ගත්තා.
ජාතික ගීය ලිව්ව මිනිහා සියදිවි නසාගෙන මැරිච්ච Google ගහලා බලන්න එකම රට කොහෙද කියලා. එයින්ද මේ දේශ ප්‍රේමේ නැමැති වංචාව නැවත නැවත මුවහත් කරන්න එනවනම් ඒකට දෙන්න තියෙන උත්තරේ එතුමා ජීවිතෙන් දුන්නා.